Hello everyone, I'm your English teacher Udeshika Veerasuriya. අද අපි කතා කරන්න හදන්නේ අපේ 50 phrases වල ඉතුරු phrases ටික. පළවෙනි එක තමයි that's okay. First one is that's okay. මොකක් හරි දෙයකට කමක් නැහැ කියලා කියද්දී අපිට මේ phrase එක භාවිතා කරන්න පුළුවන්. මොකක්ද අපි කියන්නේ? that's okay. මේ that's okay කියන phrase එකත් එක්කම අපිට භාවිතා කරන්න පුළුවන් තවත් phrase එකක් තියෙනවා. ඒ තමයි it doesn't matter. It doesn't matter. මේ phrase එකත් අපිට අර විදිහටම මොකක් හරි දෙයකට කමක් නැහැ කියලා කියද්දි භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ඒකට කමක් නැහැ කියද්දි මොකක්ද අපිට භාවිතා කරන්න පුළුවන්? that's okay කියන phrase එක වගේම it doesn't matter කියන phrase එකත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න හදන්නේ too much කියන phrase එක. too much. මේ too much කියන phrase එක අපිට භාවිතා කරන්න පුළුවන් යම්කිසි පුද්ගලයෙක් ගැන කියද්දී ඒ වගේම තමයි යම්කිසි දෙයක් ගැන කියනකොට. හිතන්න අපි කියනවා මේ පුද්ගලයාගේ හැසිරීම ඕනවට වඩා වැඩි කියලා. යම්කිසි පුද්ගලයෙක්ගේ හැසිරීම නැත්නම් කතාව ඕනවට වඩා වැඩි කියද්දී අපිට පුළුවන් too much කියන phrase එක භාවිතා කරන්න. ඒ වගේම යම්කිසි දෙයක මිල වැඩි කියලා කියද්දිත් අපිට too much කියලා කියන්න පුළුවන්. next one try out. try out. මොකද try out කියලා කියන්නේ? යම්කිසි දෙයක් පරීක්ෂා කරනවට නැත්නම් යම්කිසි දෙයක් අපි උත්සාහ කරලා බලනවට අපි කියනවා මොකද්ද? try out කියලා. එහෙනම් මොකද try out කියලා කියන්නේ? පරීක්ෂා කරනවා නැත්නම් අපි ඒක ඉස්සලම ඇත්තම කිව්වොත් ටෙස්ට් කරනවා කියන අදහස. next one well done. well done. මොකද well done කියලා කියන්නේ? යම්කිසි ක්‍රියාවක් නැත්නම් යම්කිසි දෙයක් අපි හොඳින් ඉවර කළාම නැත්නම් හොඳින් අවසන් කරාම අපිට කියන්න පුළුවන් well done කියලා. එහෙනම් මොකද well done කියලා කියන්නේ? නියමයි කියන අදහස. අපි බලමු තවත් phrase එකක්. next one get up late. get up late. මොකටද අපි get up කියලා කියන්නේ? නැගිටින්න නැත්නම් අවදි වෙන්න. මොකද get up කියන්නේ? නැගිටින්න නැත්නම් අවදි වෙන්න. එහෙනම් get up late කියලා කියන්නේ මොකද්ද? පරක්කු වෙලා නැගිටින්න. මොකද get up late කියන්නේ? පරක්කු වෙලා නැගිටින්න. next one go and fly a kite. go and fly a kite. මොකද්ද මේකේ තේරුම? go කියන්නේ යන්න, fly a kite කියන්නේ සරුංගලයක් උඩ යවන්න. ඒකද? ඒ කියන්නේ ගිහිල්ලා සරුංගලයක් යවන්න කියන අදහසද? නෑ. මොකද්ද මේ go and fly a kite කියන්නේ? ඔයාගේ වැඩක් කරගන්න. නැත්තම් ඔයාගේ වැඩක් බලා ගන්න. ඒ කියන්නේ මගේ දේවල් හොයන්න එන්න එපා. ඔයාගේ වැඩක් කරගන්න නැත්තම් ඔයාගේ වැඩක් බලා ගන්න කියන අදහස. next one hands off. hands off. යම්කිසි දෙයක් අල්ලන්න එපා. එහෙම නැත්තම් අත තියන්න එපා කියලා කියන්නේ කොහොමද? hands off. යම්කිසි වටින දෙයකට අපිට notice එකක් විදිහට මේක භාවිතා කරන්න පුළුවන්. මොකද්ද? hands off.